එමතුනි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ කිකිලියේ කුණු ගොඩවල් හාරහාර කකා ඇවිදිනවා. එක ආරාමයක් ළඟින් යද්දී භික්ෂුන් වහන්සේ නම භාවනාවේ කමටහම් පිරිවහනවා. උන්වහන්සේ භාවනා පාඨ කියනවා. එක්ක අපි හිතමුකෝ දැන් විදර්ශනාව කියලා විදර්ශනාවට අයිති එක. මෛත්‍රී භාවනාවේ පාඨයක් මොනවා හරි එක දිගට කියනවා. මේ සියලු සංස්කාර අනිත්‍යයි අනිත්‍යයි ඕම කමටහම් පිරිවහවහයි දිද්දි අර කිකිලි කුණු ගොඩ හාරන එක නවත්තලා කමටහම් පිරිවහන සද්දේට අහුම්කන් දුන්නා. මේ ධර්මයේ ආශ්චර්ය කියන්නේ තිරිසනෙක්ට උනත් මොනතරම් මේ ධර්මයේ වටිනවද? සතිපට්ඨාන සූත්‍ර අටුවාවේ කියවලා බලන්න අර ගල්ලෙනක හිටපු වවුල්ලු 60 දෙනෙක් සතිපට්ඨාන සූත්‍රයට කන් යමාගෙන අහගෙන ඉඳලා මැරිලා ගිහිල්ලා ඉපදුනේ මනුස්ස ලෝකේ. හාමුදුරුවෝ 69ක් වෙලා. අන්තිමට ගල් ගුහාවට ඇවිල්ලා භාවනා කරන්න වවුල් බෙටි ගොඩක ගඳෙද්දි කිව්වා "ෂික් මෙතන ඉන්න බෑ ගඳ වැඩි" කිව්වා. එතන හිටපු යෝගාවචරයන් වහන්සේ කිව්වා "ජේෂ්ඨ එක්කෙනා කට පියාගෙන භාවනා කරපියව උඹලම දාපු බෙටි තමයි ඔය" කියලා. ඔන්න බලන්නකො එතකොට. තිරිසනෙක්ට උනත් මේ ධර්මයේ වටිනාකම අර කිකිලි නවත්තගෙන හිටියා අහගෙන. පොළව හැරුවේ නැහැ. භාවනා කමටහන් කරන සද්දේට අහලා ඒ සද්දෙට පැහැදිච්ච කිකිලි මැරිලා ගිහිල්ලා ඉපදුනේ කොහෙද? එක්තරා රජගෙදරක කුමාරිකාවක් වෙලා උබ්බරී කුමාරිකාව. උබ්බරී කුමාරිකාව හරි ප්‍රඥාවන්තයි. ප්‍රඥාවන්ත කුමාරිකාව දවසක් අසුචි ගොඩක පණුව දඟලනවා දකිනවා. එතුමියට ඒක දැක්ක ගමන් පුලෝක සංඥාව පහළ වෙනවා. පිළිකුල් භාවනාව. මොකද්ද මේ ජීවිතේ හැටි? අර දඟලන පණුව දිහා බලාගෙන පුලෝක සංඥාව වඩපු උබ්බරී කුමාරිකාවට ප්‍රථම ධානය පහළ වෙනවා. එතුමිය මැරිලා ගිහිල්ලා උපදින්නේ බ්‍රහ්ම පෝතිකාවක් වෙලා. ඔන්න බලන්න මිනිස්සුන්ගේ මේ ගති පෙරලෙන හැටි. කිකිලියා කුමාරිකාවක් වුණා. කුමාරිකාව බ්‍රහ්ම පෝතිකාවක් වුණා. බ්‍රහ්ම පෝතිකාවගේ ආයුෂ එන්න පිරිහිලා ගියා. එතනින් වැටිලා ඉපදුනා ගමේ ගෙදරක ඊරියක් වෙලා. බුදුහාඳුරෝ පිණ්ඩපාතේ වඩිද්දී ඊරි දැකලා hina වුණාම ආනන්ද හාමුදුරුවෝ අහනවා "ඇයි? ආනන්ද පේනවද මේ ගති පෙරලෙන හැටි?" මෙයා ඉස්සෙල්ලාමත් මේ කිකිලියා, එතනින් පස්සේ කුමාරිකාවා, එතනින් පස්සේ බ්‍රහ්ම පෝතිකාවක්, දැන් ඊරියා. ඊරියෝකත් අහගෙන ඉන්නවා. බුදුහාඳුරේ ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලාට එතනම ඉඳන් බණ ටිකක් කියනවා. ඒ බණ ටික අහගෙන හිටපු ඊරි දුක වැඩිකමට සංවේගයේ වැඩිකමට ලය පැලිලා මැරෙනවා. මැරිලා පින්වත්නි එක්තරා වෙළඳ කුලයක දරුවෙක් වෙලා උපදිනවා. එතනින් ගිහිල්ලා සුප්පාරක පටුනේ අස්සවෙලෙන්දෙක්ගේ ගෙදර උපදිනවා. එතනින් චුත වෙලා අනුරාධපුරයේ අධිපතියෙක්ගේ ගෙදර උපදිනවා. එතනිනුත් චුත වෙලා ගිහිල්ලා තවත් ස්ථානයක උපදිනවා. බලන්නකො එතකොට මේ ගති පෙරලීම කියන්නේ මහ පුදුම දෙයක්. පස්සේ කාලෙකදී මේ අනුරාධපුරයේ ගෙදරක සුරූපී දියණියක් සුමනා කියලා ඉපදිලා එයාගේ තාත්තගේ නම සුමන සිටුවරයා. ඒගොල්ලෝ නගරය අතහැරලා අනුරාධපුරෙන් ගිහිල්ලා රුහුණේ පදිංචි වෙනවා. දුටුගැමුණු රජුරුවන්ගේ සේනාවේ ඉන්නවා ඇමතියෙක් අතිම්බරු කියලා. අතිම්බරු මේ ලස්සන කෙල්ලව දැකලා කසාද බඳ ගන්නවා. කසාද බඳගෙන දිගාමඩුල්ලට එක් කරගෙන යනවා. අන්තිමට ඒ ගමට වඩිනවා එක්තරා රහතන් වහන්සේ නම. මේ රහතන් වහන්සේ නමට අර සුමනා කුමාරිකාව දම් බෙදනවා. රහතන් වහන්සේ කියනවා "හප්පේ ඊරියක් ගිය දුර" කියලා. අන්න බලන්නකො. ඊරියක් ගිය දුර. කුමාරිකාවට මේක දැන් ඔය ඇත්තෝ දාන්නේ බෙදද්දි හාමුදුරු කෙනෙක් කිව්වොත් අනේ අපේ ඊරියක් ගිය දුර කියලා දානේ භාජනෙන් ගහලා මට ඊරි කිව්වා කියලා. අර කුමාරිකාව කල්පනා කරනවා මට මොකද්ද මේ හාමුදුරු කිව්වේ? පින් තිබ්බ කෙනෙක්. එම හිතද්දි ජාති ස්මරණ ඥානෙ පහළ වුණා. දැක්කා. දැකලා ගෙදෙට්ට ගිහිල්ලා අතිම්බරු ඇමතියට කිව්වා තවදුරටත් මට මේ ගිහි සැපතින් වැඩක් නැහැ අවසර දෙන්න කිව්වා. එතුමිය ගිහිල්ලා පැවිදි වෙලා පළවෙනි වස් කාලෙදිම රහත් වුණා. අන්න බලන්නකො.
මේ ගති පෙරලීම ඊරියක් ගිය දුර කියලා කිව්වේ මේ ඊරි ආපු ගමන. ඊරි කියන තැනින් චුත වෙලා ගිහිල්ලා සුප්පාරක පටුනේ ඉපදිලා කසි පටුනේ ඉපදිලා අනුරාධපුරේ නගරේ ඉපදිලා ඊට පස්සේ අනුරාධපුරෙන් එහා පැත්තේ ගමක ඉපදිලා කසාද බැදලා මිනිස්සයත් එක්ක රුහුණට ඇවිල්ලා බලන්නකෝ මිනිස්සුන්ගේ ජීවිතවල හැටි. එනිසා අපි හැමෝම බයයි පින්වත්නි මේ ගති පෙරලීම කියන එකට. මරණින් පස්සේ කොහේ යයිද දන්නේ නැහැ.